ආයිබෝවන් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා හැමෝම සුවබර මනසක් YouTube නාලිකාවට. මම අද කතා කරන්නේ ශිෂ්‍යත්වය ගැන. ශිෂ්‍යත්වයේ පාස් වෙන දරුවන් සාර්ථකද නැත්නම් අසාර්ථකද? සාර්ථක නැත්නම් අසාර්ථක නම් මොකක්ද ඊට බලපාන හේතු කියලා. ඉතින් දැන් ළඟ ශිෂ්‍යත්ව විභාගයක් තියෙනවා. ඉතින් මේ දවස්වල දරුවෝන්ගෙන් ඇහුවොත් බොහෝ දරුවෝ ඉන්නේ දැඩි මානසික පීඩනයකින්. ඉතින් මේ කුඩා කාලයේදී මෙවැනි අනවශ්‍ය දැඩි පීඩනයක් දරුවන්ට ලබා දීමෙන් අනාගතයේදී මොවුන්ව මානසික රෝගීන් බවට පවා පත් වෙන්නට තියෙන ඉඩකඩ බොහෝ දුරට වැඩි. මම ඉස්සරලාම ආදරණීය දෙමව්පියන්ට මතක් කරන්න කැමති මේ දරුවන්ගේ අනාගතය කියන්නේ මේ ශිෂ්‍යත්ව විභාගය නම් නෙමෙයි. මේ අපේ රටේ ආචාර්යවරු මහාචාර්යවරු වගේ අධ්‍යාපන මට්ටමින් අපි කියන්නේ ඉහළ රැකියාවල නිරත වන පුද්ගලයන් බොහෝ වෙලාවට මේ ශිෂ්‍යත්වය කියන එක අසමත්. නමුත් ඒ වගේම තමයි විශ්වවිද්‍යාල සිසුන්ද බොහෝ දුරට ශිෂ්‍යත්වය අසමත්. කුඩා කාලයේදී මේ දරුවන්ට දෙන අනවශ්‍ය පීඩන හේතුවෙන්ම දරුවන්ගේ මොළයට විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ හානිය නිසාම මොවුන්ට සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙන්න හැකියුවත් උසස් පෙළ විභාගයේ සමත් වීමට ඇති හැකියාව අවම වෙනවා. ඉතින් ඒ නිසා මේ ශිෂ්‍යත්වය පාස් වෙන පිරිසෙන් ඊටාම සුළු පිරිසක් වගේ තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටම දක්වා යන්නේ. ඊට හේතුව ඔවුන්ට කුඩා කාලේ දෙන දැඩි පීඩනය. ඉතින් ඒ වගේම තවත් එකක් තමයි කියන්න ඕන ශිෂ්‍යත්වයේ පාස් වෙන පිරිස ගත්තට පස්සේ ඔවුන් බොහෝ දුරට තරුණ අවදිය වෙනකොට චර්යා ගැටලු පෙන්눔 කරමින් බන්ධනාගාර පවා ගත වෙනවා. මේක තමයි අපේ රටේ තියෙන සත්‍ය, කටුක සත්‍ය. මොකද්ද මේකට හේතුව කියලා අපි හොයලා බැලුවොත් මේ ළමා මනසට ඔරොත්තු නොදෙන බරක් පටවල දැඩිව මානසික පීඩාවට ලක් කරලා විභාග සමත් කරවා ගැනීමට යනවා. ඉතින් මේක මේ කුඩා කාලයේදී විභාග මෙහෙම සමත් කරවා ගැනීමට ළමයින්ට දැඩි පීඩනයක් එල්ල කිරීමම කියන්නේ හරියට නොපැසුණු පළතුරු බෙහෙත් ගසලා ඉදුණු පළතුරු බවට පත් කරන්න යෑමක්. ඉතින් පළතුරු වල තියෙන ගුණය, රසය, සුවඳ නැති වෙලා කෘත්‍රිම විස සහිත ආහාරයක් බවට පත් වෙනවා වගේම දරුවන්ද පවුලට සමාජයට අහිතකර ලෙස කටයුතු කිරීමට ඇති ඉඩකඩ ඊටාම වැඩි. අපි දරුවන් 10 දෙනෙක් ගත්තොත් ඔවුන්ගේ දක්ෂතා බුද්ධි මට්ටම් 10 ආකාරයක්. හැම දරුවෙක්ම දක්ෂයි. අදක්ෂ දරුවෝ නැහැ. නමුත් එකම දෙයට නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් දරුවන්ගේ මේ විශේෂ හැකියා හඳුනාගෙන ඔවුන්ව දිරිගන්නවල නිසිපංක පෙන්වීමක් කරන එක තමයි දෙමාපියන්ගේ හැටියට අපේ යුතුයකම වෙන්නේ. නමුත් Tamanගේ මාන්නේ හෝ වෙනත් අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට දරුවන් භාවිතා කරන්න යන්න එපා. ඒයින් ඔබේ දරුවටමයි හානිය සිද්ධ වෙන්නේ කියලා හොඳට මතක තියාගන්න. දැන් මම මෙහෙම කියනකොට සමහර පිරිස් කියයි එහෙම නෑ බැනලා ගහලා හදලා විභාග පාස් කරපු අය තමයි හොඳ තැන්වල ඉන්නේ කියලා. ඉතින් හොඳට මතක තියාගන්න හොඳ රැකියාවක් කරනවා කියන්නෙම ඒ පුද්ගලයා සාර්ථක වෙලා හෝ හොඳයි කියන එකම නෙමෙයි. ඉතින් මොකද ඒකට උදාහරණ ඕනතරම් තියෙනවා. අපේ සමාජයේ ඉහළ රැකියා කරන අය විවිධාකාර විදිහේ අපරාධ වලට දේවල් වලට යමු වෙලා සිරගත වෙන අවස්ථා දකින්නට පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ආභ්‍යන්තර ජීවිතයට එබිල බැලුවොත් ඔවුන්ගේ සමහර විට බොහෝ දුරට පෞල් ජීවිත අසාර්ථකයි. එක්ක ලිංගික ගැටලු පවා පෙන්눔 කරනවා. ඉතින් ඒ වගේ සමහර වෙලාවට සමාජයට, ඒ කියන්නේ අපි වටපිටාවේ ඉන්න කට්ටියව දැඩිව පීඩනයට පත් කරන්නට ඔවුන් පෙළඹෙනවා. ඒ වගේ ඉතින් මේගොල්ලෝ ගොඩාක් සමාජයට රටට බරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඔබ තීරණය කරන්න ඔබත් තරහ අරන් දැවිලා පිච්චිලා දරුවවත් විනාශ කරනවද? ඔබත් නිවිලා දරුවන්වත් යහමඟට යොමු කරනවද කියන එක. එහෙනම් අදට ගිහින් එන්න සුබ දවසක්.